ආයිබෝවන්. මම මේ ඉන්නේ අනුරාධපුර මල්ලතුඔය අයින. දින ගණනාවකට පෙර අහස උසට ගලාගෙන ගිය ජල මට්ටම දැන් අද වෙනකොට පල්ලෙහාට බැහැලා තියෙනවා. අද දෙසැම්බර් මාසේ 10 වෙනිදා දවස. ඉතින් අර මේ මෙතන පේන්නේ ඔයගලන්ට මේ මල්ලතුවේ හරහා සකස් කරන ලද ඇනිකට් එකක්. නැත්තම් වතුර කියන්නේ වතුර පාර නවත්තන්න හදපු කියන්නේ ඇනිකට් එකක්. මේකෙන් කරන්නේ මෙතනින් වතුර දෙනවා හාල් පානු ඇලට. ඉතින් මේ සම්පූර්ණ වැරදි ඉදිකිරීමක් වාරි මාර්ග විසින් කරන ලද වැරදි ඉදිකිරීම මේක මෙතෙන්ට අර විදිහට ඉදි කරපුවාම උඩත් එක්ක ඉදි කරපුවාම වෙන්නේ මල්ලතුවේ ගලන දවසට ජලය ගලාගෙන යනකොට මේකේ සම්පූර්ණ අර දැන් ඔයගොල්ලන්ට පේනවා කුණු ජරාව ඔක්කොම මෙතන හිර වෙලා මල්ලතුවේ වතුර බහින්නේ. ඒ වතුර බහින්නේ නැති නිසාම මුළු නගරේම යට යන්නේ මෙන්න මේ ඇනිකට් එක බලපෑමක් කෙරුවා. ඉතින් දැන් අද දරා ගන්න බැරුව සුභාධර්ම විසින්ම දැන් මේ පාලම කඩා දාලා තියෙන පාලම කැඩිලා තියෙනවා. පාලම කඩාගෙන තමයි වතුර ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර දැන් ඔයගොල්ලන් පේනවාද මේ රැඳිලා තියෙන කුණු ප්‍රමාණය සහ අතන තියෙන මල්ලතුවට විසි කරන ලද ප්ලාස්ටික් බෝතල් shopping උර shopping මලු බෑග්ස් අපද්‍රව්‍ය. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ රට යන්නේ. ඉතින් මේ වැඩි හරියක් මේ නිවාසවල කට්ටිය මල්ලතුවට තමයි තමන්ගේ තියෙන කුණු කසල ඔක්කොම විසි කරන්නේ. ඒ කුණු කසල විසි කිරීමම සුභාධර්මයා විසින් නිසි දඬුවමක් දුන්නා දෙපැත්තේ ජනතාවට සහ මේ මල්ලතුවේ හානි කරන අයට. ඉතින් මේක දැන්වත් අපි කියන්නේ මේ බලන්න මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ විසින් නිර්මාණය කරන ලද දේවල්. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ අර විදිහට මල්ලතුවේ හරහා මේ ඩෑම් එක ගැහුවාම මෙතන වතුර බ්ලොක් වෙනවා කියලා. මල්ලතුවේ අපි කියන හැමදාම ගලන්නේ මල්ලතුවේ ගලන්නේ බැස්සාම. ඒ වහින දවසට මේක දෙකට තලා ගලාගෙන ගිහිල්ලා ඒ වතුර යන්න බැරි නිසා වතුර පාර බ්ලොක් වෙලා මුළු නගරෙම යට යනවා. ඉතින් මේක තව ටිකක් ඉස්සරහින් එක හදන්න ඕනේ. එහෙම නැත්නම් අඩුම ගානේ මේ අර ඇලට වතුර යන මට්ටමර මේක දාලා මේක නවත්තන්න තිබුණා. දැන් ඉතින් මේ අපි දන්නේ මේ නිර්මාණයේ මේක ඉංජිනේරු මේ දක්න අපිට තේරෙන්නේ නැහැ. මේ විදිහට මේ බ්ලොක් එක හැදුවේ ඇයි කියලා අපිට තේරෙන්නේ නැහැ. අදත් අපි කියන්නේ මේක මෙන්න මේ අඩුම ගානේ මේ මට්ටමෙන්වත් මේ පාලම යන්න ඕනේ හේතුව අර හාල් පාන් වලට වතුර දෙන්න ඕන නිසා. ඉතින් ඒ හින්දා මෙවැනි වැරදි ඉදිකිරීම, වැරදි තීරණ අපේ අනුරාධපුර නගරය විනාශ කරන්න බලපෑවා කියන එක තමයි අපි කියන්න තියෙන්නේ. ඉතින් අපි ජනතාවට කියන්නේ අර කුණු කන්දරාව දැක්කහම මේ මල්ලතුවේ තමන්ගේ කුණු කන්දරාවල් විසි කරන්න එපා කියන එක තමයි අපි ඉල්ලීම කරන්නේ. ඉතින් කොහොමත් මේක ශ්‍රී ලංකාව මේකේ තීන්දුව ගන්න ඔක්කොම දේශපාලන නිලධාරීන්. ඉතින් ඒගොල්ලෝ තීරණ මත තමයි වැඩි හරියක් මේ ව්‍යසන සිද්ධ වෙන්නේ. මේ ව්‍යසන සිද්ධ වුණාට පස්සෙවත් තේරුම් ගන්න ඕනේ නැවත මේ වගේ දේවල් අනුරාධපුරේට ඇති නොවෙන්න වග බලා ගන්න කියන ඉල්ලීම අපි කරමු. මොකද මල්ලතුවේ හැමදාම ගලන්නේ මල්ලතුවේ වැස්සහම දෙකට තලා ගලනවා. ඒක සක්කරටවත් නවත්තන්න බෑ කියන එක අපි කියනවා. ඒ හින්දා බුද්ධිමත් හොඳ තීරණ අරගෙන මේ වගේ දේවල් කරන්න එපා කියන ඉල්ලීම අපි නැවත කරනවා. අර පාලම සම්පූර්ණයෙන්ම කැඩිලා බිමට වැටිලා තියෙනවා. වතුර යන්න බැරි නිසා පාලමත් කැඩිලා මේක අයින් කරපල්ලා කියන එක තමයි සුභාධර්ම විසින් කියා දීලා තියෙන්නේ.